එක ඇත්තටම සුසන්ත පියාල ඔබට මම අනේක වාර සිදුවත් වෙනවා මේ නිහතමානීකමට. මේ තමයි නිර්මාණකරුවෙකුගේ තිබිය යුතු මූලික ගුණාංග නේද සභාපතිතුමා. සැබවින්ම සාලිය අපි මේ ආධාර පත්‍රයේ ඉක්මනටම කියලා මේ දෙන්න ගැන අපි තව වැඩිපුර කතා කරමු කතාවෙන් පස්සේ. ඕක ස්තුතියි. ගයානේ ෆොන්සේකා මොහොතේ ලැබෙන්න මේ වෙලාවේ විශේෂ ආධාරයක් දීලා නැසී ගිය තාත්තටයි ඒ වගේම පින් දෙන්න කියලා ඒ වගේම සිල්වා මවගේ උපන්දිනය කියලා කියනවා අම්මට ආශිර්වාදයක් කරන්න කියලා තියෙනවා. අපි එතනින් පස්සේ තොරණේ කතාව අහන්න සූදානම්. කලුතර මොදී ළඟයි කරදර බාධක හැම දේන සේවා කරදර බාධක හැම දේන සේවා ජීවිතේ සරුවෙන් නයි සම ජීවිතේ සරුවෙන් ඇසිරවල හිමියනි නෑ මොකද හිතවත් නාපුරු ඔය සෙනෝද මට සෙනෝ සම්බුලා රජා මැදුරේ ගෑන ප්‍රශස්ති ගී පාර යනවා යාද ප්‍රශස්ති ගී නම් මොනවද ඔව් එතනද මහල් දුර්වල අමාරුයි පොඩස් ආපිය බායන තරුණ වයසේදී උවදුරු වලින් වැළකීමින් ඉතා ශක්තිවන්තව උවදුරු ආපියමින් තම දරුවා පෝෂණය කළ මේ විජුලිගේ නිරුවල අද මහලවියට පත්ව කැදැල්ලටම වී වාසය කරනවා. මේ සරණ ලැබේවා සතර වරන් දෙවියන් එහෙනම් රැක දේවා තපන හැම පියවර නිති ජය වේවා උරාගහටත් කවදා හැමදාමත් සරු වේවා ඔබට සුවස දේවා අද අමුසුහුන වාගේ වජ්ජිරට ආවිසාලාවයි නියං සායයි වසංගතයයි ප්‍රතිකලේ මහ විනාශයකි රට පුරා අද පැතිර යන්නේ මරලතෝ නිය විලාපයකි එක දරන රූපරාමුව අපට පෙන්වා දෙනවා නන්දිය සිය මව හා පියා සමග ධර්ම දේශනාවට සවන් දී සිටින සංසුන් විලාසය. නන්දිය පෙනුමෙන් ඉතාම කඩවසම් ප්‍රේමනාපයි පැවැත්මත් ඒ වගේම සම්බරයි. අද සුන්දරයේ සැබෑ මිනීමරුවන සොයමු. ඔය අතර ගම්මානයේ තැනක ගසක් යට වාඩිගත් තරුණයන් කිහිප දෙනෙක් රා කලගෙඩි හිස් කරමින් මත්වී වාසිමස් දුඩමින් සිටින ආකාරය තමයි අපට ඔය 12 වෙනි රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ. සොහොන් පිටියට අම්මව හොයාගෙන ධර්මය මැරී නැති බව සනාථ කරගෙන දරු ආදරය, මව් ආදරය, දයා, සෙනෙහස, කරුණාව, අනුකම්පාව
රජුගේ වාසභකත්වයගේ ආවාහ විවාහ මංගල්‍ය සිදු කෙරුණ හරි ජයටම ඔය අංක 5 තරණ සිතුවම අපට පෙන්වා දෙන අවස්ථාව ලෙසින් මහානාම රජතුමාගේ ඒ කූට ප්‍රයෝගය වාසභකත්ති දැනගෙන හිටියට කොසල් රජතුමා එක් චන්ද්‍රසිරි ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ප්‍රවීණ විදුලි තාක්ෂණවේදී WD චන්ද්‍රසේන MM එන්ටර්ටේන්මන්ට් අධිපති WD මලිඳු බින්දද අංක 159 දැල්තර තිලියන්දල කතාව පටිගත කිරීම සහ සංස්කරණය මොනවද විහාරේ ඔබ මේ යොදවන්නේ මොනවද මේ රජතුමා කරන්න සූදානම් වන ඒ පාපකාරී අනුවන ක්‍රියාව රජතුමාගේ අගබිසව මල්ලිකා දේවීන් වහන්සේ හට ආරංචි වෙනවා. එසැනින් වහම ක්‍රියාත්මක වූ මල්ලිකා දේවී ස්වාමීනි කුමක්ද මේ වහන්සේ කරන්න සූදානම් වන්නේ? අසන්න සතුන් බිලිදී කුමක්ද වහන්සේ බලාපොරොත්තු වන්නේ? වෙන කුමක් කරන්නද මල්ලිකා බිසවනි? වෙන කුමක් කරන්නද? මාදුතු සොළොස් මහ සිහින අර්ථ ගැන